අයිබෝන් කරාමටම ඉතින් මේ දවස්වල අපිට ගොඩාක් කෝල්ස් එනවා සවුත් කොරියා ස්ටුඩන්ට් වීසා යන්න try කරන අයගෙන් බහුතරයක් A level results ආපු ස්ටුඩන්ට්ස් ලාගෙන් එන්නේ. ඉතින් වීසා කැටගරි එක ගැන හරියටම දන්නේ නැතුව රැල්ලට සවුත් කොරියාවට වඩා මේ process එක හරියටම දැනගෙන ඔයාලට ගැළපෙනම ගයිඩ්ලයින් එක කියලා දෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඔව් ඉතින් ඔයාලා දන්නවා ඔයා A level ඉවර වෙලා සවුත් කොරියා ස්ටුඩන්ට් වීසා යන්න try කරනවා නම් ඔයාලට යන්න පුළුවන් වීසා කැටගරිස් දෙකක් තියෙනවා. ඉතින් මේ වීසා කැටගරිස් දෙක තමයි D4 සහ D22. ඉතින් අපි මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. D41 කියන වීසා කැටගරි එක ඔයා භාවිතා කරන්නේ කොරියන් ලැන්ග්වේජ් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට කොරියාවට යන්න. ඒතර ගොඩක් ස්ටුඩන්ට්ස්ලා හරියටම විස්තර දාන්නේ නැතුව ඔයාට IELTS topic එක කියන්නේ language proficiency exam එකක් නැතුව D4 කැටගරි කොරියාවට යන්න පුළුවන් නිසා ගොඩක් අය මේ D4 කියන කැටගරි එක සිලෙක්ට් කරනවා. නමුත් IELTS කරගන්න කැමති topic කරලා කෙලිම D2 එකට යන්න බලන ස්ටුඩන්ට්ස්ලා D22 කියන කැටගරි එක සිලෙක්ට් කරනවා. නමුත් සමහර ළමයි මේ D22 කියන කැටගරි එක ගැන දන්නේ නැති නිසා D4 කියන කැටගරි එක සිලෙක්ට් කරනවා. ඉතින් අපි හිතුවා මේක ගැන වාසිය අවාසිය පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න. ඉතින් මුලින්ම අපි මොකද කතා කරන්නේ? D4 කැටගරි එක ගැන කතා කරමු නේද? ඔව් D4 කැටගරි එක ගැන කිව්වොත් D4 එකේදී කොරියන් ලැන්ග්වේජ් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කියලා මම කලින් කිව්වා. එතන මේකේදී ඔයා යන්නේ කොරියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. ඒතර ඔයා ලංකාවෙන් කොරියාවට යද්දී අවුරුද්දක ටියුෂන් ෆී එක ගෙවලා තමයි යන්නේ. එතකොට ඔයා අවුරුද්දක ටියුෂන් ෆී එක ගෙවලා ලංකාවෙන් කොරියාවට ගියාට ඔයාට අවුරුද්ද ඇතුළත නැත්නම් මාස 6ක් ඇතුළත topic 3 හෝ IELTS කොහොමද අවශ්‍ය වෙන්නේ නැහැ. කොරියන් ලැන්ග්වේජ් ඉගෙන ගන්නවා කියන්නේ topic 3 එක කරන්න පුළුවන්. ඉතින් topic 3 කියන ප්‍රෝග්‍රෑම් එක exam එක ඔයා මාස 6න් හෝ අවුරුද්දෙන් complete කරොත් ඔයාට පුළුවන් D22 කියන එක degree program එකට කොරියන් track එකෙන් apply කරන්න. ඉතින් මේකේදී ඔයාලා නොදන්න කාරණා ටිකක් අපි කතා කරන්න හිතුවා. මොකද D4 කැටගරි එකෙන් ආ කොරියාවට ගියොත් ඔයාට අවුරුද්ද ඉවර වුණාට පස්සේ කියන අවුරුද්දකට කොහොම ටියුෂන් ෆී එක ගෙවලා යන්නේ. ඔයාට අවුරුදු 2ක් වෙනකම් මේ D4 කියන කැටගරි එක වීසා එක රිනියු කරන්න පුළුවන්. හැබැයි මේ අවුරුදු 2 ඇතුළත ඔයා අනිවාර්යයෙන්ම topic 3 complete කරලා D22 ඒ කියන්නේ degree program එකට එහෙම නැත්නම් D21 ඔයාට පුළුවන් associate degree programs මේ දෙකෙන් එකකට apply කරන්න. දැන් හදිසිය හරි ඔයාට අවුරුදු 2 ඇතුළත topic 3 complete කරගන්න බැරි වුණොත් වෙන්නේ මොකද්ද? එහෙම වුණොත් ඔයාගේ වීසා එක රිනියු කරන්න බැරි වෙනවා. ඉතින් මේක දැනගෙන යන්න. ගොඩක් අය මේක දන්නේ නැති නිසා ඔහේ එහෙම වෙවි ඉඳලා එක්සෑම් ලියලා නැතුව අන්තිමට වීසා එක රිනියු කරගන්න, වීසා එක චේන්ජ් කරගන්න බැරි වෙනවා. ඊළඟට අනිත් කාරණය තමයි ඔයා D2 වලට, ඒ කියන්නේ ඩිග්‍රී හෝ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකට කොරියාවේදී මාරු වෙනවා නම් ඔයා නැවතත් ෂෝ මනි කරන්න ඕනේ. එතකොට ෂෝ මනි කියන්නේ ඔයාගේ බැංක් account එකේ ඔයා කොරියාව තුල පෙන්වන්න ඕන මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඔයා ඩිග්‍රී එකකට හෝ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනවා නම්. ඉතින් මෙන්න මේ දේවල් දැනගෙන යන්න. මොකද ඔයා හිතන්න ඔයා මාස 6ක් හෝ අවුරුද්දක් ඇතුළත ඔයාගේ topic 3 කියන level එක පාස් කරා නම් ඊට පස්සේ ඔයා යුනිවර්සිටි එකට ඇප්ලයි කරන එකත් ලේසි වෙන්නේ නැහැ. මොකද ඔයා ආයෙම සල්ලි පෙන්නන්න ඕනේ. මේ මුදල ඔයාට බැංක් account එකේ පෙන්නන්න ප්ලෑන් එකක් තියෙන්න ඕනේ ඔයාගේ ළඟ. මේක දැනගෙන ගියොත් කිසි ගැටලුවක් නැහැ. නමුත් ගොඩක් ස්ටුඩන්ට්ස්ලා කොරියාවට යන්නේ මේ ගැන දන්නේ නැතුව. ඒතකොට ඔයාට මේ කාරණේදී සමහර විට ඔයාට තනියම යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගෙන, ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයා ඉන්න යුනිවර්සිටි එකේම ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් වෙනත් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න. ඒතකොට මෙහෙම ඇප්ලයි කරද්දී ඔයාට තනියම ඇප්ලයි කරගන්න පුළුවන් නම් යුනිවර්සිටි එකට ඔයාට ගැටලුවක් නැහැ. වියදමක් කියන්නේ නැහැ. නමුත් ඔයා කොරියාව ගැන දන්නේ නැහැ නම් මේ සිස්ටම් එක කොහොමද කරගන්නේ කියලා ඔයාට අවබෝධයක් නැහැ නම් ඔයාට මේකටත් කොරියාවේ තියෙන ඒජන්සි එකට සල්ලි ගෙවන්න වෙනවා. මේක ඔයාගේ වීසා කැටගරි එක ආයෙම D4 එකෙන් D2 කියන කැටගරි එකට මාරු කරගන්න. ඔයාට පේමන්ට්ස් දෙකක් කරන්න වෙනවා. එකක් ඒජන්සි එකට ගෙවන්න වෙනවා. ඔයාට යුනිවර්සිටි එකේ process එක කරගන්න. ඊළඟට ඔයාට වීසා එක මාරු කරන්න. ඔයා තනියම ඉමිග්‍රේෂන් ගිහලා කරගන්න දන්නේ නැහැ නම් ඔයාට වීසා එක මාරු කරන්න මොනවාද ඉමිග්‍රේෂන් එකේ වැඩ කරන. ඒ කියන්නේ කොරියන් වලින් කිව්වොත් ඒකට සැර වැඩි කියලා හිතනවා. ඒතකොට ඇඩ්මිනිස්ට්‍රේටිව් වර්ක්ස් කරන ආයතනයකට ඔයාට පේමන්ට් එකක් කරන්න වෙනවා. ඔයාගේ වීසා එක චේන්ජ් කරන්න. ඉතින් ඒ වගේ ඔයාට ඒ මුදල් තියනවාද? ඒකට ප්ලෑන් එකක් හදාගෙන යන්න පුරුදු වෙන්න. මොකද අපි මේක ගැන කතා කරන්න හිතුවේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ලේසියෙන් යන්න පුළුවන් නිසා D4 කැටගරි එක තාම කියලා කතා කරන ගොඩක් අය ඉන්නවා. කිසිම ගැටලුවක් නැහැ. A level pass out වුණ ගමන්ම A level ඉවර වුණ ගමන්ම ස්ටුඩන්ට් කෙනෙක් නිසා ඔයාට පුළුවන් ලේසියෙන්ම D4 කියන කැටගරි එකේ කොරියාවට යන්න.
නමුත් ඔයාලගේ plan එකක් තියෙන්න ඕනේ. මේ අවුරුදු 2 කියන කාල සීමාව ඇතුළත ආ topic level 3 complete කරලා කොහොමද ඊළඟට ඔයාගේ visa එක change කරගන්නේ කියන එක. ඒ වගේම ඔයා D4 කියන category එකකින් ගියොත් එහෙම ඔයාට මුල් මාස 6 part time වැඩ කරන්න බෑ. ඒකත් දැනගෙන යන්න. එතකොට මේ මාස 6 ඔයා living cost එක අරගෙන යන්නත් ඕනේ. ඔව් දැන් D4 1 category ගැන කතා කරා ඇති කියලා හිතනවා. අපි දැන් D2 2 category ගැන කතා කරමු. මම හිතනවා ඒක තමයි ඔයාලට වඩාත්ම important කියලා. ඔව්. D2 2 කියලා කියන්නේ ඔයා degree එකට apply කරනවා නම්. ඒ කියන්නේ undergraduate program ඔයාට 4 years degree program එකකට apply කරන්න පුළුවන් D2 2 කියන visa category එකේ. ඉතින් මේකෙදි ඔයා D4 language learning ආපු student කෙනෙක් නම් ඔයාට පුළුවන් Korean track එකකින් apply කරන්න. IELTS අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේකේ ඔයාට තියෙන වාසියක් තමයි ඔයා D4 student කෙනෙක් නම් Korean track එකෙන් apply කරනවා නම් English track එකට වඩා ඔයාට ගොඩක් variations තියෙනවා select කරගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ගොඩක් වෙලාවට English track එකේ යන්නේ common programs ටිකක්නේ IELTS කරලා ඔයා යනකොට. ඒතකොට තියෙනවා ඔයාලට business තියෙනවා, hospitality තියෙනවා, එහෙම නැත්නම් IT තියෙනවා, මේ mechanical engineering ඒ වගේ පොඩි fields ටිකක් තමයි තියෙන්නේ. ඒ අතරමැද ඔයා ආස කරන වෙන programs තියෙනවා. එක්ක fashion designing කියයි. එහෙම නැත්නම් මොනවාද gaming development කියයි. ඔය එක programs තියෙනවා. ඔයා ආසයි agriculture පැත්ත කියයි. නමුත් English track එකේ නැහැ. එතකොට ඔයාට අන්න ඒ chance එක තියෙනවා. ඔයා D4 student කෙනෙක් විදිහට ආවනම් ඔයා D2 කියන category එකට Korean track එකෙන් මාරු වෙද්දී ඔයාට variations ගොඩක් තියෙනවා. ඔයා ආසම field එකකින් ඔයාට degree එක කරන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයාට අර පොඩ්ඩක් මම කිව්වේ කලින් කිව්වේ plan එකක් ඇති වෙන්න ඕනේ කියන එක. ඔයාම සල්ලි පෙන්නන්න ඕනේ නිසා සහ ඔයාට ඒ වැඩේට යම්කිසි මුදලක් වියදම් වෙන නිසා. ඊළඟට මේකෙදී ඔයා ආයම visa එක renew කරද්දී සාමාන්‍යයෙන් D2 2 apply කරාම ඔයාට එකපාර visa එක අවුරුදු 2කට හෝ 4කට වදින්නත් ඉඩ තියෙනවා. නමුත් වැදුන්නේ නැති වුණොත් ඔයා visa එක renew කරද්දී ඔයාට සල්ලි පෙන්නන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ස්පෙෂලි කියන්න ඕනේ. දැන් තියෙන කොරියානු නීති රීති වලට අනුව ඔයාගේ රිසල්ට්ස් හොඳයි නම් ඔයා අවුරුද්දෙන් අවුරුද්දට visa එක renew කරනවා නම් renew කරද්දී ඔයාට සල්ලි පෙන්නන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ඔයා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරද්දී ඔයාගේ visa renewal වැඩ කටයුතු ටික ඔයාගේ යුනිවර්සිටි එකෙන්ම කරලා දෙනවා. ඔයාට තියෙන්නේ එයාලා ඉගෙන ડોකියුමන්ට්ස් ටික යුනිවර්සිටි එකට ගිහින් දෙන්න විතරයි. ඇප්ලයි කරලා ඔයාගේ ID කාඩ් එක වෙනකම් ඔක්කොම වැඩ ටික යුනිවර්සිටි එකෙන් කරලා දෙන නිසා renewal එකේදී. ඔයා එකම යුනිවර්සිටි එකේ හිටියොත් කැටලොග් නැහැ. ඔයා D4 ඉඳලා D2 වලට යති යුනිවර්සිටිස් මාරු කරලා visa එක change කරද්දී විතරයි ඔයාට අර ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ. වෙන ආයතනයක support එකක් ඕනි වෙන්නේ. ඊළඟ අනිත් category එක තමයි D2 1 කියන category එක. මේක associate degree program කියලා කියනවා ඉංග්‍රීසි වලින් කිව්වොත්. මේකෙදි වෙන්නේ ඔයාට අවුරුදු 2ක program එකක් තමයි යුනිවර්සිටි එකක එහෙම නැත්නම් college එකක ඉගෙන ගන්න තියෙන. ගොඩක් වෙලාවට colleges වල තමයි තියෙන්නේ. එතන මේකෙදි ඔයාට පුළුවන් ඒකේ තියෙන chance එක තමයි ඔයා short term plan එකට යන කෙනෙක් නම් එක අයගේ preferences වෙනස්නේ. ඔයාගේ plan එක වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඔයා මුදල් ගැන මුලින්ම හිතනවා නම් ඉක්මනට ඔයාට හම්බ කරන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාට D2 1 කියන category එක හොඳයි. ඒතකොට ඔයාට අවුරුදු 2කින් program එක ඉවර කරලා ඔයාට පුළුවන් job එකකට යන්න E7 4 කියන category එකට. එතන E7 category එකට යද්දී ඔයාට අර ගොඩක් වෙලාවට D2 1 programs හදලා තියෙන්නේම ගොඩක් universities වල ඔයාගේ job market එක target කරලා. ඒ නිසා ඔයාට easy job එකක් හොයාගන්න පුළුවන් ඒ chance එක තියෙනවා. නමුත් ඔයා long term plan එකකට යනවා නම් ඒ කියන්නේ අපි හිතමු ඔයා කොරියා BR එකට apply කරන්න දිගටම කොරියාව settle වෙන්න හිතාගෙන ඉන්න student කෙනෙක් නම් ඔයාට D2 1 කියන program එකට වඩා D2 2 කියන එක තමයි ගැලපෙන්නේ. මොකද ඔයා D2 1 program එකකින් ගියහම ඔයාට පස්සේ visa මාරු කරද්දී ඔයා E1 වලට ගියත් ඔයාට F27 කියන category එකට දැන් යන්න දෙන්නේ නැහැ. ඒකට ඒ නිසා ඔයා එතනදී ඉස්සරහට ඔයාගේ visa change කරගෙන ඉස්සරහට යද්දී ඔයාට ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා ටික ඔයා හරියටම දැනගෙන කොරියාවට ආව නම් ඔයාට අමාරු වෙන්නේ නැතුව හරියට ඔයාගේ plan එකේ ඔයාගේ path එකේ ඔයාගේ අනාගතේ හදාගන්න පුළුවන් වේවි. ඉතින් ඔයා හරියටම decide කරන්න agency එකකින් කියනවට නෙමෙයි. ඔයා හරියටම decide කරන්න ඔයාගේ preferences අනුව ඔයාගේ future plans අනුව ඔයා යන්නේ D4 visa category එකෙන්ද D2 1 කියන category එකෙන්ද D2 2 කියන category එකෙන්ද කියලා. ඉතින් ඔයා D4 යනවා නම් ඔයාට ආයෙ මතක් කරන්න IELTS topic නැතුව යන්න පුළුවන්. නමුත් ඔයාට embassy එකේදී essay එකක් ලියන්න වෙනවා English වලින් හෝ Korean වලින් ඔයාගේ language proficiency එක පෙන්වන්න. එහෙම නැත්නම් ඔයා D2 1 හෝ D2 2 category එකකින් කොරියාවට යනවා නම්
අනිවාර්යයෙන්ම ඔයාට language proficiency එක තියෙන්න ඕනේ. ඔයා English track එකෙන් යනවා නම් IELTS 5.5, ඔයා Korean track එකෙන් යනවා නම් topic level 3. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න නම් ඔයා Planet K Education අපේ page එකත් එක්ක එකතු වෙන්න. මොකද ඔයාට agency එකෙන් මේ දේවල් කියලා දෙන්නේ නැහැ. ස්තුතියි.